ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ ප්‍රශ්නය ගැන. ප්‍රශ්නේ කියලා තියෙන්නේ දී ඇති ප්‍රිස්මයේ පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 20ක් හා උස 8 සෙන්ටිමීටර් නම් එහි පරිමාව සොයන්න. ප්‍රිස්මයේ පරිමාව හොයන්න කියලා තමයි අපිට ප්‍රශ්නයෙන් කියන්නේ. හරි. හරි. මේ වගේ එකක පරිමාව හොයන්නේ මේ වගේ ඝන වස්තුවක් අපි හිතුවොත් මෙන්න මේ ජටම ඉඳලා නැත්නම් පතුලේ ඉඳලා උඩට යනකම්ම එකම හැඩයක් තියෙනවා නම් අපි ඒ වගේ එකක පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය මේකේ සම්පූර්ණ උසින් වැඩි කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ වගේ සිලින්ඩරයක් ගත්තොත් මේ සිලින්ඩරේ පතුලේ ඉඳලා උඩට යනකම්ම තියෙන්නේ වෘත්තයක හැඩයක්. ඒ කියන්නේ මේක කොහෙන් කැපුවත් අපිට වෘත්තයක් තමයි බලා ගන්න හම්බෙන්නේ. අල ඉඳලා උඩට යනකම්ම තියෙන්නේ වෘත්තයක හැඩයක්. මේකෙත් එහෙමයි. මේ පහළ ඉඳලා උඩට යනකම්ම අපිට බලා ගන්න හම්බෙන්නේ ත්‍රිකෝණයක හැඩයක් තමයි. එහෙනම් මේකේ පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා මම මේකේ සම්පූර්ණ උසින්. ඉතින් අපි බලමු මේකේ පරිමාව කීයක් දෙන්නේ කියලා. හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර් 20යි කියලා. සම්පූර්ණ උස මේකේ දීලා තියෙනවා 8යි සෙන්ටිමීටර් කියලා. සෙන්ටිමීටර්. මට එතකොට මේ ප්‍රිස්මේ පරිමාව එනවා 160යි ඝන සෙන්ටිමීටර් කියලා. ඉතින් මොකද තමයි සිලින්ඩරයක් හෝ වේවා ප්‍රිස්මයක් හෝ වේවා මේ වගේ යටම ඉඳලා උඩට යනකම් එකම හැඩයක් ගන්න ගවනම ඝන වස්තුවක පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය. ඒකේ සම්පූර්ණ උසින් වැඩි කරනවා. අද වීඩියෝ අපි කතා කරේ ප්‍රිස්මයක වර්ගඵලයක් හොයන්නේ කොහොමද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම ආයිබෝන්.